අනේ මේ හතරයි අනේ තාම මේ තියෙන අපේ දානේ මේ බලන්න හායි ඔන්න ඉතින් ගොඩ දවසකින් මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද ලෙක්චර්ස් ඉවර වෙලා යාළුවොත් එක්ක මේ එකතු වෙලා ඉන්න වෙනස්ම විදිහේ ගමනක් යන්න. ඉතින් මීට කලින් අපි එහෙම ගමනක් ගිහිල්ලා නැහැ. ඒ නිසා ඔන්න ඉතින් අපි හිතුවා ඒ ගමන අද යන්න. ඒ කොහෙද කියලා කියනවා නම් අපි කට්ටිය දවස් ගාණක් තිස්සේ කතා වෙලා හිටියා ලස්සන තැනකට ගිහලා රොටි හදන් කන්න. ඒක වෙනස්ම අත්දැකීමක්. මීට කලින් අපි කිසිම දවසක යාළුවෝ එක්ක එහෙම අත්දැකීමක් අරගෙන නැති නිසා අපි කැම්පස් එකේ ඉන්න අවසාන කාලෙත් නිසා අපි හිතුවා මේ වගේ ලස්සන මතක තව එකතු කරගන්න. ඉතින් අපි මේ වැඩේ කරන්න තෝරගත්තේ මිහින්තලේ වැව. මිහින්තලේ වැවට යන්නේ ටෙක්නොලොජි ෆැකල්ටි එක පැත්තෙන් පොඩි පාරක් තියෙනවා. ඒ පාර දිගේ ටිකක් ඇතුළට ඇවිදගෙන යන්න ඕනේ. කවුරුත් නැහැ පොඩි පාළු පාරක්. ඒ නිසා අපි අපේ යාළුවෝ කට්ටියම එකතු වෙලා මේ වැඩේට යන්න හිතුවා. ඉතින් අපි රොටි හදන්න ඕන කරන පිටි, පොල්, ලූණු වගේ දේවල් කඩෙන් අරගෙන ඔය මඟ යන අතරතුරදී හම්බ වෙන පොඩි දර කෝටුත් එකතු කරගෙන තමයි යන්නේ. අපිට ලිපක් හදන්නත් ඕනිනේ. අපි මේ ගමන යන්න යොදාගත්තේ ගොඩාක් හවස් වෙන. ඒ නිසායි මේ පරිසරය අඳුරුවට වගේ පේන්නේ. අපි මේ යන පාරේ අතරමඟදී අපිට හම්බ වෙනවා අපේ ෆැකල්ටි එක. ඒ කියන්නේ අපේ සෝෂල් සයන්ස් ෆැකල්ටි එක. මං හිතන්නේ ඔයගොල්ලන්ට ඒක පේනවා. මෙතනදී නම් චුට්ටක් අපැහැදිලි ඇති. මම ඒක ළඟට ගිහින් කැප්චර් කරගත්තා. මම හිතන්නේ ඔයගොල්ලන්ට එතනදී ඒක බලා ගන්න පුළුවන්. මේ හැපෙතෙන් තියෙන මිහින්තලේ වැව පේන විදිහ. අපි ඔය ගියපු පාළු පාරේ කවුරුත්ම නැහැ. අඩුම තරමේ සතෙක්වත් නැහැ. අපි මුලින්ම යන්නත් බය වුණා. ඒ වුණාට යාළුවෝ ගොඩාක් අපි මේ ගමන යන්න ආව නිසා ඒ බය නැති වෙලා ගියා. ඉතින් පරිසරයේ තිබුණු ලස්සනත් ඉඳගෙන අපි හිමින් වැව ළඟට ගියා. මීට කලින් මම මෙතෙන්ට ගිහිල්ලා නැහැ. ඒ වුණාට යද්දි ආසෙ හිතුණා කොච්චරන ලස්සන දේවල් අපිට මේ අවුරුදු 3 පුරාවටම මගහැරලා තියෙනවද කියලා. මේ තියෙන්නේ මම අර කලින් පේනවා කියෝ අපේ ෆැකල්ටි එක. ඒක හරි ලස්සනට මේ පාර දිගේ යද්දි පේනවා. ඉතින් අපි හැමෝම හරි ආසාවෙන් තමයි මේ ගමන යන්නේ. මොකද අපි දවස් ගාණක් තිස්සේ ආසාවෙන් බලන් හිට මේ දවස කාට එන්නේ කියලා. ඒ නිසා බරටම බඩුත් උස්සගෙන දරත් උස්සගෙන මේ යන්නේ රොටි හදන්නනේ. ෆයිනලි ඔන්න ආවා අපි වැවට. අපි දැන් මේ වැව බණ්ඩක දිග යන ගම. දැන් පොල් ටිකයි දාන්න දැන්. දෙපාරක දාන්න. එතන පොඩි ස්පේස් එකක් තිබුණා අපිට හොඳයි කියලා හිතුණා. මොකද රොටි ටික හදාගන්න එපැයි. පිටි අනලා එතකොට ඒකට ඕනි කරන ලුණු මිරිස් එක හදාගන්න අපිට පොඩි ඉඩක් ඕනේ නිසා එතන හොඳයි කියලා හිතුණ දෙනක් අපි තෝරගත්තා. තව යාළුවෝ කීප දෙනෙක් ඒ අතරතුර එකතු වෙලා රොටි පුච්චන්න ඕනි කරන ලිප හැදුවා. අපිට ඉතින් ගෙදර වගේ පහසුකම් නැහැ. ඒ වුණාට හොස්ටල් එකේ තිබුණ බඩුව මැනේජ් කරගෙන කොහොම හරි අපි එකට ඕනි කරන දේවල් ගෙනාවා මෙතනට. වතුර කෑන් එකක්, ලුණු ඒ හැමදේම අපි ගෙනාවා. මොකද ආසාවෙන් කරන්න ඕනේ වැඩක් නෙමේක. දානවා. ඔව් අනන්ත පොල්ලේ. මෙන්න පොල්ලේ. දැන් මම ඕට් ලියලා දෙන්න. අය මේ ලුණු කුඩු. මේක පොඩි අකල් දෙයක් තියෙනවා. හරි මේ අපේ මනින් හොඳනම් සිසිලි. ඇයි නෑ? මේක වියන්නේ යුණා. මේක කළු වෙන නෑ මේ වුණාට. කමන්නේ ඔක විසි කරන පිඟාන. අදහස් දක්වන්න. අදහස් දක්වන්නේ නැද්ද කියලා ගල් දෙක කියලා. රසිකා. මේ තියෙන මේ මොනවාද? ලිප හදන රසිකා. අනේ මේ ඉතල මේක නේ. අපේ රොටි ගුලි වෙලා තමයි තියෙන්නේ. මිටි ලස්සන බෝල රවුමට තියෙනවා. මේ ලුණු සුද්ධ කරන. රැස්ස කියලා අපි සැලෙන්නේ. අවුල ගත්ත ලිප මේ පේන්නේ අපි සෑහෙන කට්ටක් ඒවා. මේකට දානවා.
ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න. රොටිය සුපිරි. so much delicious. තව අපිට හදන්න තියෙනවා 10ක්. අපි අර මේ වයිකුත් මොකද කරන්නේ? ඉතින් ඔන්න ඔය විදියට රොටි එක දෙක හැදීගෙන එද්දී අපිට ලොකු පාළුවක් දැනුණා. මොකද අපේ එක යාළුවෙක් එදා අපිත් එක්ක නෑ. එයා ගෙදර ගිහිල්ලා මේ දවස වෙනකොට ඒ තමයි අපේ ඊෂෝ. අපි මේ වැඩ කරන අතරතුර සෑහෙන වතාවක් එයාව මතක් කරන්නේ නැති. තරේනකොට දැන් හොඳට රොටි ඇනීගෙන යනවා. ඉන්නේ අපේ මනීෂා. මනීෂාගේ අත් ගුඩේ රොටි. ඒ සයිඩ් සපෝට් එක දෙනවා අපේ ආශා. ආශා බැරටම වැඩ. රොටි තමයි කන්නේ වතුර ඕනේ නැති වෙයි. දැන් අපිට පොඩ්ඩක් අකරතැබ්බයක් වේගෙන එන්නේ වහිනවත් වගේ. ඒ වුණාට සැලෙන්නේ නැහැ පැල්කොටයක් අටවම් කරලා. හරි අද මේක කරලා. කියලා රොටි එක පැත්තක් හොඳටම පිච්චි හරි පැත්ත ටිකක්. ඔයා ගානකට අපි හරි රොටි තම්බන වැඩේ හොඳටම කරන්නේ. ඔක තියාගෙන ඉන්න. මේ ඊළඟට මේ දරමදි දර ටිකක් තව ගේන්න වෙයි අපිට. මේක තව ඇතුළට තල්ලු කරමු. මේ අපේ පළවෙනි රොටිය. හොඳට පෙන්නනවා. මම කර වෙලා හොඳයි කර වෙලා ලස්සනයි. මේ හරි කලබලේ මෙතන. මේ රොටි බෝල ගොඩක් තියෙනවා. අර අතර තමයි හදන්නේ. චූටියට පේනවා. බලන්න බලන්න. මම හිතලා දෙන්නවා. මේ අනනගේ දුක යන්න. නෑ ලස්සන. හොඳට තියෙනවා. ආ ඒක අනේ වැටේ රොටි ඈ. හරි. මේ තියෙන අපේ දානේ මේ බලන්න. රොටි ටික. මෙතන ඉන්නවා අපේ අම්මා. ඕ මගේ සුපර් පවර් සයිල. මේ කල උඩ මේ පැත්තට දාන්න බාර ගානට වෙනවා. අනේ අද මොන මේ රොටි හරි පැත්තක සන්න හදන්නේ. මගේ සුපර් පවර් තියෙනවා. හරවත් පුච්ච ගන්න. ආ හරි. බලන්න හදන්නේ රොටි එක. කාලා කියන්න. මේ ලුණු මිරිස් එක්ක ගේනකෝ. ලුණු මිරිස් දැන් කොහමද? රසවත්. ඔය ලුණු මිරිස් නැතුව නේද කන්නේ? ලුණු මිරිස් නැතුණත් කන්න පුළුවන් හරිම රසවත්. ඔබගේ ප්‍රතිචාරය කියන්න කොයිද දුවන්නේ? පාටම රසයි. කොයිද කස්සලා වන්නේ? සමත් රසවත්. යහන් කීයද? අපි රොටි එකින් එක හදලා කන ටයිම් එකෙද්දී හොඳටම රෑ වුණා. ඉතින් අපි කන්නේ යද්දී අපිට ලොකුවට බඩගින්නකුත් තිබ්බේ නෑ. මොකද අපි රොටි හදන ගමනොත් එක දෙක කෑවනේ. ඒ නිසා ලොකුවට බඩගින්නක් තිබෙත් නෑ. ඒ වුණාට අපි ආසාවෙන් හදපු දේ නිසා ඇත්තටම රස කර කෑවා. ඒක හිතුවටත් වැඩිය ගොඩාක් රසට ආවා. හරිම රසයි කියන වචන නැහැ. ඩාරනි මොකද කියන්නේ? හලව රොටි කලක් කර කියන්න. අතරම රහමන හයි. සුපීරි. බෑඩ් කමෙන්. මොදේක ආරම්භ බායිවත් කියන්නේ බායි යන්න දැන් මටද ඔන්න ඉතින් රොටි කාලා ඉවර වෙලා අපේ බඩු ටිකත් අස් කරගෙන යන්න යනකොට හොඳටම රෑ වුණා. මං හිතන්නේ මේ වෙනකොට වෙලාව රෑ 7ටත් කිට්ටු වෙලා අපි මේ වැව් බණ්ඩ එක දිගේ යනකොට
අපේ කැම්පස් එකේ තියෙන ටෙක්නොලොජි ෆැකල්ටි එක ඈතට ලස්සනට පේනවා. ඔයගලන්ට මේ පේන්නේ ඒක ලයිට්ස් දාලා ලස්සනට පේනවා. කැම්පස් එකට ටික දුරක් පයින් එන්න තියෙන නිසා අපිට පොඩි බඩගින්නකුත් ආවා. රොටි කාලේ ඉවරලා ඩෙසර්ට් එකට අපිට හිතුණා අයිස්ක්‍රීම් කන්න. ඒත් ඉතින් මම නම් අයිස්ක්‍රීම් කන්නේ නැහැ. ඒ වුණාට මට හිතුණා කෝල් මොන හරි බොන්න. ඒ නිසා මම බීම් එකක් අරන් බිව්වා. මගේ යාළුවෝ අයිස්ක්‍රීම් කෑවා. ඉතින් අපි හැමෝම තව ටික කාලයක් මෙහෙම එකට ඉන්නේ. ඒ නිසා මේ ලස්සන දවස් ලස්සන මතක විදියට ගෙවලා ඉවර කරන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒවා අපේ මතක පොතට එකතු කරගෙන ලස්සන මතකයක් විදියට අපි හැමෝම ළඟ ඉතුරු වෙලා තියෙවි.